බුද්ධ දර්ශනයට අනුව කල්පයක් කියලා කියන්නේ කොච්චර කාල සීමාවක්ද? ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ කල්පයේ පිළිබඳව දේශනා කොට වදාළ දේශනාවල් මොන වගේද? ඒ වගේම තමයි පෘථග්ජන අපිට කල්පයක් කියලා කියන්නේ කොච්චරද කියලා ග්‍රහණය කරගන්නට හැකියාව පවතිනවද? බුදුරජාණන් වහන්සේලා පහළ වෙන කාල සීමාවන් අනුව කල්ප බෙදෙන්නේ කොහොමද? මේ හැම දෙයකටම උත්තර මේ වීඩියෝ එක තුල පවතිනවා. ඉතින් ඒ නිසා සාවධානව බොහොමත් මෙවසීමේ මේ වීඩියෝ එක නරඹන්න. ඔබගේ ප්‍රශ්න වලට උත්තර මේ වීඩියෝ එක තුල අනිවාර්යෙන්ම පවතිනවා. ඊට කලින් ඔයාලට පුළුවන් LK බුද්දිස්ට් YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා තියාගන්න. මම මේ වගේ වටිනා කියන ධර්ම කාරණාවක් එකතු කරපු ගමන් ඔබට නැරඹීමේ හැකියාව පවතින නිසා. අපි බලමු කල්පයක් කියන්නේ කොච්චර කාල සීමාවක්ද කියලා. මුලින්ම බුදුරජාණන් වහන්සේ මේ දීර්ඝ කාල සීමාවක් හැඳින්වීම සඳහා යොදාගත්ත මිනුම් ඒකකයක් තමයි කල්පය කියලා කියන්නේ. සාමාන්‍ය වර්ෂවලින් මේක සඳහන් කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි අවුරුද්දක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මාස 12ක්. මාසයක් කියලා කියන්නේ දවස් 30ක් 31ක් 28ක් අතර වගේ ප්‍රමාණයක් තිබෙන කාල සීමාවක් හැටියට අපි සාමාන්‍යයෙන් මිනුම් දණ්ඩක් තීරණය කරලා තියෙනවා. දවසක් කියලා කියන්නේ පැය 24ක් කියලා අපි දන්නවා. හැබැයි කල්පය කියන එක පිළිබඳව කතා කරනකොට එහෙම දින ගණනක් අපිට තීරණය කරන්න හැකියාවක් නැහැ. බුදුරජාණන් වහන්සේත් මේ සඳහා දේශනා කරන්නට යෙදුනේ උපමා දෙකක් පමණයි. උන්වහන්සේ දේශනා කරනවා පළවෙනි උපමාව තමයි සැතපුමක් දිග සැතපුමක් පළල ඇති සැතපුමක් උස ඇති මහා විශාල කළු ගලක් තිබෙනවා, පර්වතයක් තිබෙනවා. මේ පර්වතය ළඟට යම්කිසි මිනිහෙක් ගිහිල්ලා අවුරුදු 100කට සැරයක් යම්කිසි මිනිහෙක් ගිහිල්ලා මෘදු සලුවකින් මහා විශාල ඝන සලුවක් නෙවෙයි, රෙදි කඩක් නෙවෙයි, මේක ඇඟිල්ලට අරගෙන එක පාරක් මේක පිරිමදිනවා. අවුරුදු 100කට සැරයක්. අමතක කරන්න එපා, දිනපතා නෙවෙයි, අවුරුදු 100කට සැරයක් තමයි මේ කෙනා ගිහිල්ලා මේක පිරිමදින්නේ මහා විශාල පර්වතයක්. කිලෝමීටර 1.8 ඒවා 16ක් තමයි සැතපුමක් කියලා කියන්නේ. ඒ වගේ දිග පළල උස තිබෙන මහා විශාල කළුගල් පර්වතයක්. මේ විදිහට යම්කිසි කෙනෙක් ගිහිල්ලා අර රෙදි කඩින් අවුරුදු 100කට වරක් පිරිමැදලා යම්කිසි අවස්ථාවක මේ ගල එහෙම නැත්නම් මේ පර්වතය තිබිච්ච තැනක්වත් හොයාගන්න නැති වෙනවද? ශූන්‍ය වෙලා යනවද? අන්න ඒටත් වැඩිය දීර්ඝයි කල්පය කියන බෙන්නේ මේ මිම්ම. ඉතින් ඒ නිසා මේ උපමාවෙන් අපිට පෙන්눔 කරලා දෙන්නේ කල්පයක් කියලා කියන්නේ කොච්චර දිග කාලයක්ද කියන එක පිළිබඳව. උන්වහන්සේ දෙවෙනි උපමාවකුත් අපිට දේශනා කරනවා. යොදුනක් දිග තියෙන, යොදුනක් පළල තිබෙන, යොදුනක් උස ඇති මහා විශාල පෙට්ටියකට අබෑට පුරවනවා සම්පූර්ණයෙන්ම පිරෙන්නම. ඒ පුරවලා අවුරුදු 100කට සැරයක් යම්කිසි මිනිහෙක් ගිහිල්ලා එක අබෑටයක් අරන් මේ පෙට්ටියෙන් අරගෙන පැත්තකින් තියෙනවා. අවුරුදු 100කට සැරයක්. දවස ගානේ නෙවෙයි. සාමාන්‍යයෙන් ඔබට හිතන්න පුළුවන් අතට අබෑට අහුරක් ගත්තත් කොච්චර අබෑට ප්‍රමාණයක් මෙතනට එකතු වෙනවද කියලා. ඉතින් අර වගේ යොදුනක් කිව්වහම යොදුනක් කියලා කියන්නේ කිලෝමීටර් 1.8 ඒවා 16ක්. ගණන් හදලා බලන්න කොච්චරක්ද කියලා විශාල ප්‍රමාණයක්. අන්න ඒ වගේ මහා පෙට්ටියකට තමයි අබෑට පුරවන්නේ. යම් කිසි කෙනෙක් ඒ වගේ අවුරුදු 100කට සැරයක් එක අබෑටේ ගානේ අරගෙන යම් කිසි අවස්ථාවක මේ අබ දාපු මේ පෙට්ටියේ හිඳෙනවද, හිස් වෙනවද? අන්න ඒටත් වැඩිය දීර්ඝතරයි, දිගයි කල්පය කියන බෙන්නේ මේ මිම්ම. ඉතින් ඒ නිසා ඔබට හිතන්න පුළුවන් මේ උපමා දෙක දිහා බලලා කල්පයක් කියලා කියන්නේ කොච්චර ලොකු කාල සීමාවක්ද කියන එක පිළිබඳව අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අනියත වශයෙන් කල්පලක්ෂ 16කුත් නියත වශයෙන් නියති විවරණ වශයෙන් කල්පලක්ෂ 4කුත් පාරමිතා සම්පූර්ණ කරලා තමයි බුද්ධත්වය අවබෝධ කරගත්තේ. මම මේ පිළිබඳව පසුවට කතා කරන්නම් මොනවද මේ අනියත සහ නියත වශයෙන් පාරමිතා සම්පූර්ණ කරපු ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙහිදී කතා කරන්නේ අපි කල්ප බෙදෙන ආකාරය සහ කල්පයක් කියන්නේ කොච්චරක්ද කියන එක පිළිබඳව පමණයි. කල්පයක ප්‍රධාන බෙදීම් තිබෙනවා කොටස් 4ක්. පළවෙනි එක තමයි සංවට්ට කල්පය. ඒ තමයි ලෝකේ විනාශ වීගෙන යන කාලය. සංවට්ටහයේ කල්පය. ලෝකේ විනාශ වෙලා හිස් වෙලා පවතින කාලය. මේ කාලේ ජීවියක් ලෝකයේ පවතින්නේ නැහැ. විවට්ට කල්පය. ලෝකේ නැවත ආරම්භ වන කල්පය, පටන් ගන්නා කල්පයට තමයි විවට්ට කල්පය කියලා කියන්නේ. හතරවෙනි එක විවට්ටඨායේ කල්පය. ලෝකය හටගෙන සත්වයන් වාසය කරමින් ඉන්න කාලය. දැන් අපි ගත කරන්නේ අන්න ඒ වගේ විවට්ටඨායේ කල්පයක්. මහා කල්ප සහ බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම පිළිබඳව කතා කරනකොට බුදුරජාණන් වහන්සේලා පහළවන ප්‍රමාණය අනුව කල්ප වර්ග දෙකක් තිබෙනවා. පළවෙනි එක තමයි ශූන්‍ය කල්ප කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, චක්‍රවර්ති රජවලු මේ කිසිම කෙනෙක් පහළ වෙන්නේ නැති අවාසනාවන්ත දීර්ඝ කාලයකට තමයි ශූන්‍ය කාලය කියලා කියන්නේ. එහෙම නැත්නම් ශූන්‍ය කල්පය කියලා කියන්නේ. දෙවෙනි එක තමයි
අසූන්‍ය කල්ප. මේක ඊටාම වැදගත් කල්පයක්. බුදුරජාණන් වහන්සේලා, ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේලා, චක්‍රවර්ති රජවරු මේ හැම කෙනාම පහළ වෙන කල්පයට තමයි අසූන්‍ය කල්පය කියලා කියන්නේ. මේකට බුද්ධ කල්ප කියලා අන්වර්ථ නාම වශයෙන් සඳහන් වෙනවා. අපි මේ කාලය ගත කරන්නේ ඔබ මේ මිනිස්සෙක් වශයෙන් මේ දේ ශ්‍රවණය කරන්නේ එහෙම මිනිස්සෙක් වෙලා තිබෙන්නේ මෙන්න මේ බුද්ධ කල්පයක් තුල, අසූන්‍ය කල්පයක් තුල. මේ අතරත් ප්‍රභේද පහක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේලා පහළ වෙන මෙන්න මේ කල්ප 90 කල්ප පහක් තිබෙනවා. පළවෙනි කල්පය තමයි සාර කල්පය කියලා කියන්නේ. මේ සාර කල්පයේදී බුදුරජාණන් වහන්සේලා දෙතුන් නම පහළ වෙන්නේ නැහැ. එක බුදුරජාණන් වහන්සේ කෙනෙක් පමණයි පහළ වෙන්නේ. දෙවෙනි එක තමයි මණ්ඩ කල්පය. මේ කල්පයේදී බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වෙනවා. උත්තමයන් වහන්සේලා දෙනමක් පහළ වෙනවා. වර කල්පය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා තුන් නමක් පහළ වෙන වාසනාවන්ත කාලයකට. සාරමණ්ඩ කල්පය කියලා කියනවා බුදුරජාණන් වහන්සේලා හතර නමක් පහළ වෙන කල්පයට. මේක තමයි වැදගත්ම කල්පය. අපි පහළ වෙලා ඉන්නෙත්, අපි මේ මිනිස්සෙක් වෙලා ඉපදිලා ඉන්නෙත් මෙන්න මේ කල්පය තුල. මහා භද්‍ර කල්පය. මේකෙදී බුදුරජාණන් වහන්සේලා පස් නමක්ම පහළ වෙනවා. දැනට අපි ගත කරන්නේ මේ වගේ අති දුර්ලභ කාලයක්. ඉතින් ඒ නිසා ඔබ මේ වීඩියෝ එක නරඹනවා නම් ඊටාම වාසනාවන්තයි. ඔබ කල්පනා කළ යුතුයි අනිවාර්යෙන්ම මම මිනිස්සෙක් වුණේ ඇයි කියන එක පිළිබඳව. ඇත්ත වශයෙන්ම මිනිස්සෙක් වෙන්නේ ආහාර ගන්න එකට, ඊළඟට නිදා ගන්න එක, ඊළඟට බය, මෛත්‍රී ධර්ම සේවනයේ මේ කියනා වූ දේවල් සිද්ධ කරන්න පමණක් නෙවෙයි මිනිස්සෙක් වෙන්නේ. සාසුස ලෝකයක් තිබෙනවා ආහාර, නිද්‍රා, භය, මෛතුනංච සාමාන්‍ය මේතත් පසුබිස් සමාන. ආහාර, නිදා ගන්න එක, බය, මෛතුන සේවනයේ මේ කියනා වූ කරුණු හතර ත්‍රිසං සත්තුන්ටත් පොදුයි. හැබැයි මිනිස්සයා මේ තුලින් වෙනස් වෙන්නේ ඔහු ධර්මයේ හැසිරෙන නිසා. ඉතින් ඒ නිසා ඔබ මේ වීඩියෝ එක බලනවා නම් ත්‍රිසං සත්වයෙක් වගේ කාලය ගත කරනවද, එහෙම නැත්නම් මිනිස්සෙක් වශයෙන් කාලය ගත කරනවද කියලා හොඳින් අවබෝධ කරගෙන කටයුතු කළොත් ඔබේ ජීවිතේ සුවපත් කරගැනීමේ හැකියාව පවතිනවා. මේ මහා භද්‍ර කල්පය තුල දැනට බුදුරජාණන් වහන්සේලා සිව් නමක්, කකුසඳ කෝණාගම බුදුරජාණන් වහන්සේ, කෝසෙප බුදුරජාණන් වහන්සේ, ගෞතම බුදුරජාණන් වහන්සේ දැනට උන්වහන්සේලා පහළ වෙලා උන්වහන්සේලා පිරිනුවම් පාලා ඉන්නේ. හැබැයි මතු අනාගතේ මෛත්‍රී කියලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමට නියමිතව තිබෙනවා මේ මහා භද්‍ර කල්පය තුලම. ඉතින් ඒ නිසා ඔබ මේ ගත කරන්නේ තාමත්ම වටිනා කාල සීමාවක්. මේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට අවශ්‍ය කරනවා. ඒ තුලින් තමයි ඔබට ඔබේ ජීවිතේ සුවපත් කරගන්නට හැකියාව පවතින්නේ. ඉතින් මම හිතනවා ඔබට මේ කල්පය පිළිබඳව, ඒ වගේම බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම පිළිබඳව මේ කරුණු ටික ඔබට මනවින් අවබෝධ වෙන්න ඇති කියලා. ඔබට හැකියාව පවතින LK බුද්දිස්ට් YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මම මේ වගේ වීඩියෝ එකක් දාපු සැනින් ඔබට නැරඹීමේ හැකියාව පවතින නිසා ඔබට ධර්මාවබෝධයම ලබා ගැනීමට මේ උතුම් වටිනා වීඩියෝ එක හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔබට තෙරුවන් සරණයි.